ඔයා හිතාගත්ත දෙයක් පණ තියනවද නැද්ද? නෑ. ඔයා හිතාගත්ත දෙයක් මෙතන දැන්. ඔව්. ඔයා හිතාගත්ත දේ මේලා මෙතන තියෙද? ඔයා හිතාගත්ත දෙයක් පණ තියනවද? නෑ. එතකොට මම දන්නේ. ඔයා හිතාගත්ත දේ මේලා මෙතන තියෙද? මං කිව්වද? අයියෝ ඇයි ඔයා හිතාගත්ත දේ අපේ ගෙදර තියෙද? මේ වෙලාවේ. ඇත්ත කියන්න බෑ. තියෙද මේ වෙලාවේ? මම හිතනවා ඇත්ත තියනවා කියලා. ඔයා දැකලා අපේ ගෙදර තියෙයි? නෑ නෑ තියෙන්න ඕනි. ආ. ඔයා හිතාගත්ත දේ ගෙදර තියන්න යන්න. ගෙදර. ඔව් තියෙන්න පුළුවන්. මේලා එහෙම නෑ තියනවා කියලා. මං හිතන්නේ තියෙන්න ඕනි. දෙන්න එක දන්නේ. මොනවද ඔය ඉතින් මේ කලින්? අහමනේ. නෑ ඔයා මම නෑ. ඔයා හිතන් ඉන්න දේ විදුලි ගන්න නැද්ද? නෑ. ඔයා හිතන් ඉන්න දේ විශාලයිද පොඩිද? විශාලයි. එතකොට ඔයා හිතන් ඉන්න දේ විශාලයිද පොඩිද? මන්දෙන් ප්‍රමාණය. මධ්‍යම ප්‍රමාණය. හරි. ඔයා හිතන් ඉන්න දේ මට ප්‍රයෝජනද? ඔව් ඔයාට ජනවත් කියන්නේ ඔයාට කැමති නම් ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට ඔයා හිතන් ඉන්න දේ හැම මිනිස්සෙක්ටම ප්‍රයෝජනවත් යද්ද මේ ලෝකේ ඉන්න? ඔව්. ඔයා හිතන් ඉන්න දේ කුස්සියේ තියන්නද? කුසියේ තියෙන්නත් පුළුවන්. එතකොට ඔයා හිතන් ඉන්න දේ කුසියේ තියෙන්නද? අහන්න. ඔයා හිතන් ඉන්න දේ මේ ගෙදර කොහෙද තියෙන්නේ? මේ ගෙදර නම් නැහැ ඒක. මමද? ඔයා හිතන් ඉන්න දේ අපේ අම්මට ගොඩක් ඕනේ නේද? ඔව් ඕනේ නෝ මම හිතන්නේ. ඔයා හිතන් දේ ඉදිරියට ගන්නද? නෑ. එතකොට ඔයා හිතන් ඉන්න දේ පීයද? කියක්. ඔයා හිතන් ඉන්න දේ කතාවන්නේ. මොකක් හරි. මොන පාටද? ඒක කොළ පාට. ඔයා හිතන් ඉන්න ඒ වෙනවද බෑ. ඔයාට එච්ච දෙවි කරන්න එපා. ඉන්න. ඔයා හිතන් ඉන්න දේ අපිට කද්දි ඕනේ නේද? නෑ. කද්දි ඕනියන කියන එකට ඕනේ නනේ. නෑ. ඇත්ත කියන්නේ. නෑ. කන්න කටනේ. නේ මං අයින් කද්දි අපිට මොකක් හරි ආධාරයක් දෙන්න ඕනේ නෑ නෑ. ඔයා හිතන් ඉන්න දේ විශාලයි කියවල කලින්. විශාලයි කොළ පාටයි කන්න නෑ. ඔයාලා අම්මට ප්‍රයෝජනද? ඔයා හිතන් ඉන්න දේ කෑම මේ සම්බන්ධ නැද්ද? ටිකක්. ඔයා හිතන් ඉන්න දේ කෑම සම්බන්ධද? ගහම්ද? ගහක්. ඔයා නෑ නේ ගහ මොකක්ද කියන්නත් ඕනේ. ගහක් තමයි. නෑ. එතකොට ඔයා හිතන් ඉන්න දේ කෝපෙද? නෑ. අහම. ඉතින් ඔයානේ. ඉතින් මං යහුවේ ඔයා හිතන් ඉන්න දේ කෝපෙද කියලා. උත්තරයක් දුන්නා විතරක් ප්‍රශ්නේ අහන්න. එහෙම නෑ නේද? ඒක මම දකින්නේ නෑ එකපාරයි කියන්නේ. ඒකට නෑ ඔයා අහන්න. එහෙනම් ඔයා හිතන් ඉන්න දේ කොස් ගහ. අයියෝ. ඇයි හලුවාට ඒක ඇත්තට තේරුනේ? හරිද? ඔව්. ඔයා එතකොට ඔයා හිතන් ඉන්න දේ හිරම නේද? ඒක ටිකක් ළඟට. පොල්ද? ඔව්. කෝල් ගෙඩියක්. පොල් ඉතින් කන දෙයක් දැම්මම මම කිව්වේ නෑනේ. ඉතින් ඒක ඔව් කැමති තමයි කියලා. දාන්න කියලා. පොල් ගෙඩිය කියන්නේ මෙච්චර නේ. හිතාගන්න